මේ අවුරුද්දේ අපි බිලියන 1400ක් කෝටි 100 ඒවා 1400ක් බිලියන කියන කෝටි 100යි කෝටි 100 ඒවා 1400ක් වෙන් කරලා තිනවා ප්‍රාග්ධන වියදම් වලට පාරවල් හදන්න බෝක්කු හදන්න එළවේලි හදන්න විශාල මුදල් කන්න ලංකා ඉතිහාසයේ සංවර්ධන වැඩකටයුතු සඳහා වැඩිම වියදම් කරලද ප්‍රාග්ධන මුදල මේ අයවැය එකෙන් අපි වියද වෙන් කරා. හැබැයි අපිට අභියෝගයක් තියෙනවා මොකද්ද? මාස 8යි තියෙන්නේ. දෙසැම්බර් මාසේ 31කට කලින් මේ සල්ලි බලාගෙන වියදම් කරලා වැඩ ටික කරලා ඉවර කරන්න ඕන. දෙසැම්බර් මාසේ 31 වෙනිදාට කලින් මේක ඉවර කරන්න බැරි වුණොත් ඉතුරු සල්ලි ඔක්කොම අපහු භාණ්ඩාගාරයට ගන්නවා. හරිද? එම ගන්නවා. අභියෝගය තියෙන එතන. අපි මොකද්ද කරේ? මම සියලුම දිසාපතිවරු කැඳෙව්වා. කැඳවල ඒ දිස්ත්‍රික්කයට අවිලා තියෙන මුදල් ප්‍රමාණය, ඒ දිස්ත්‍රික්කයේ තියෙන යෝජනා, ඒ දිස්ත්‍රික්කේ කරන්න තියෙන වැඩ කටයුතු මේවට සැලසුම් හදන්න ඕන. සියලු අමාත්‍යංශවල ඒකමරු කැඳෙව්වා. මේ අමාත්‍යංශවල මෙච්චර මුදල් වෙන් කරලා තියෙනවා. මේක වැඩේ කරන්න ඕන තමන්ගේ කාලේ. ඒකට මොකද්ද? මේ රට නැවත වැඩබිමකට පරිවර්තනය කරන්න ඕන. මේ බිලියන 1400 අපේ රටේ ආර්ථිකයට නැවත ආවොත්, නැවත සංවර්ධන වැඩ කටයුතු කළා ආවොත් එතනින් විතරක් අපිට ආර්ථික වර්ධන වේගය 3%ක 4%ක ආර්ථික වර්ධන වේගයක් ගන්න පුළුවන් ආණ්ඩුවේ ආයෝජන වලින් විතරක්. අපි එහෙමයි සැලසුම් කරලා තියෙන්නේ. නිසා මේ මුදල් ටික වියදම් කරන්න ඕන පස්සේ කියනකට මොකද්ද කරන්න ඕන කියලා. අපිට එහෙම වැඩ ටිකක් තියෙනවා කරන්න. එතනින් නතර වෙලා නැහැ අපි. නේද? අපි නැවත ආර්ථික ප්‍රධාන ඉලක්ක කිහිපයක් හදලා තියෙනවා. එක අපි දන්නවා ප්‍රධාන වශයෙන් ගත්තොත් භූදේශපාලන මේ වෙලාවේ අහිතකර තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. අපේ අපනයන වලට යම් බලපෑමක් වෙන ආකාරයේ තීරණ වලට එළඹිලා තිබෙනවා. අපේ විසඳා ගැනීම සඳහා උපරිම උත්සාහ සහ සාකච්ඡා කරමින් තිබෙනවා. ඒ වගේම ඒ විසඳා ගැනීම සඳහා ප්‍රයත්න දරන ගමන් එවැනි අභියෝගයකට මුහුණ දීලා යලි අපේ රටේ ආර්ථිකයේ නැවත අර්බුදකාරී තත්ත්වයකට අත්පත් වන ආකාරයෙන් ඒකට මුහුණ දෙන්නේ කොහොමද කියලාත් අපි සැලසුම් හදමින් තිබෙනවා. විසඳා ගැනීම සඳහා උත්සාහයක් වගේම අභියෝගයට මුහුණ දීම සඳහා සැලසුම් සකස් කරමින් තිබෙනවා. ඒක අපි අපේක්ෂා නොකරන ලද තත්ත්වයක් මේ නිශ්චිත මොහොතේ මතුවලා තියෙනවා. එහෙත් අපේ ආර්ථික ඉතාමත් හොඳ ඉදිරි ගමනක් පෙන්눔 කරමින් තිබෙනවා. අපි ඔබට කියන්න කැමතියි මේ 2025 වසර ලංකාවේ බොහෝ ඒ වගේ වැඩිම අගයන් වාර්තා වෙන වසර බවට පත් වෙනවා. එක ලංකාවේ වැඩිම සංචාරකයන් එන වසර බවට මේ 2025 වසර පත් වෙනවා. දෙක ලංකාවේ වැඩිම ප්‍රාග්ධන වියදම් කරන ලද වසර බවට මේ 2025 වසර පත් වෙනවා. තුන ලංකාවේ ආණ්ඩුවක් උපයා ගන්න ලද වැඩිම ආදායම උපයා ගන්න වසර බවට මේ 2025 වසර පත් වෙනවා.